හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න යන්නේ මුළු ඇඟම එකම පාටක් ගන්න ඩ්‍රින්ක් එකක් ගැන. රන්වන් පාට කලර් එකක් එන ඩ්‍රින්ක් එකක් ගැන තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. මේකෙන් අපේ මුළු ස්කින් එකම එකම කලර් එකකට එනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ. අත් කළුයි, කකුල් කළුයි, මූණ විතරක් සුදුයි. එහෙම ප්‍රශ්නනේ. ඉතින් මේ ඩ්‍රින්ක් එකෙන් ඔයාලට ඉක්මනින්ම මුළු ඇඟම එකම කලර් එකකට ගන්න පුළුවන්. අපි බලමු මේ ඩ්‍රින්ක් එක කොහොමද හදාගන්නේ කියලා. මම ඩ්‍රින්ක් එක හදන ගමන් ඔයාලට කියන්නම් මේකෙන් ලැබෙන බෙනිෆිට් ගැන. මේක හදාගන්න අපිට අවශ්‍ය වෙනවා ෆ්‍රෙෂ් මිල්ක්. මම ෆ්‍රෙෂ් මිල්ක් ටික දාගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් ඒ වගේම කුරුඳු පොතු. ආය ගම්මිරිස්. ගම්මිරිස් නම් මෙන්න මේ වගේ පොටක් දාගන්න ඇඟිලි දෙකට අහු වෙන ප්‍රමාණයට. ඊට පස්සේ මම දාගන්නවා ඒකට මේ විදියට කහ. ඔයාලා මේකට හොඳ කහ ගන්න. ඒ කියන්නේ හොඳට ඔයාලා ගෙදර කොටලා තියෙන කහ නම් ගොඩක් හොඳයි. මේ මම ගන්නේ ගෙදර තියලා කොටලා තියෙන කහ. මේ විදියට කහ ටිකක් දාගන්න. මම මේ විදිහට ලිපේ තියාගත්තා. මේක ගින්දර අඩු කරලා ලිපේ තියාගන්න ඕනේ. දැන් මම ඔයාලත් එක්ක කතා කරන්නම් මේකෙන් ලැබෙන බෙනිෆිට් ගැන. මේකෙන් ඔයාලගේ හැම රන්වන් පැහැති හැමක් හම්බෙනවා. ඒ වගේම මේක සෙම රෝගේ තියෙන අයටත් ගොඩාක් හොඳයි. ඉක්මනින්ම කැස්ස වගේ තියෙන අයට කැස්ස සුව වෙනවා. ඒ වගේම සන්ධි වේදනාවලට ගොඩක් හොඳයි. ආය පිළිකා මර්ධනයටත් ගොඩක් හොඳයි. පිළිකාව ඇතිවීම වළක්වනවා. මේකෙන් ඔයාලගේ ගොඩක් පොඩි ළමයිට පවා මේ ඩ්‍රින්ක් එක ගොඩක් හොඳයි. අපි මේකට කුරුදු එහෙම දාන නිසා කොලෙස්ටරෝල් එහෙමත් නැති වෙනවා. ඒ වගේම මේකෙන් අපේ සමේ වර්ණය ගොඩාක් පැහැපත් වෙනවා. අද කාලේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයන්නේ මුළු ඇඟම එක පාට නැති එක. ඉතින් මේක යූස් කරපුවාම ඔයාලට මුළු ඇඟම එකම පාටකට ගන්න පුළුවන්. මේක තාම දානවා. මම මේක නිවුණාට පස්සේ මේකට මම දානවා මී පැණි ටිකක්. මේ විදියට මම මේකට මී පැණි ටිකක් දාලා හොඳට කලවම් කරගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්තු ඩ්‍රින්ක් එක. බලන්නේ ළමයි ඒකේ කලර් එක මෝරම ලොස්ස. මේක ගොඩක්ම ජනප්‍රිය මේ ඩ්‍රින්ක් එක ඉන්දියාවේ. ඉන්දියාවේ අය හැම පැහැපත් කරගන්න මේ ඩ්‍රින්ක් එක බොනවා. එයාලගේ හැමත් රන්වන් පාට හැමක් තමයි තියෙන්නේ. ඔයාලත් මේක බීලා බලන්න මාසයක් වගේ කාලයක් බලලා මට ඔයාලා ප්‍රතිඵල කියන්න. මට කමෙන්ට් එකක් දාන්න ඔයාලා කොහොමද මේකෙන් ලැබුණු බෙනිෆිට් එක කියලා. ඒ වගේම ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් මම අදට ගිහින් එන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.